ඔන්න ගාන. එන්න සරල ගාන. ඉතල කියන්න ඕනේ. මොකද්ද ගාන? හොරෙක් ඇවිල්ලා මුදලාලිව රවට්ටලා කඩෙන් රුපියල් 5000 කොරකම් කරනවා. මුදලාලි දන්නේ නැහැ. හොරා ලස්සනට ඇවිල්ලා 5000 අරගෙන මුදලාලිට මේ 5000 දෙනවා. දීලා 1200ක බඩු ගන්නවලු. මොකද හිතෙන්නේ? හිතන් ළමයි කිසිම ගාණක් හදන්න උතන නැහැ. මෙන්න මේක පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. මෙතනදී මුදලාලිට මුළු පාඩුව මොකද්ද? පාඩුව එකක්ද දෙකක්ද? කට්ටිය දාලා තියෙන උත්තරවල හැටියට ඔයාලා කියනවා මෙන්න මෙහෙම. සමහර අය කියනවා රුපියල් 5000 විතරයි පාඩුවේ කියලා. හරිද? සමහර අය කියනවා අර බඩුවල රුපියල් 1200ක් පාඩු වෙලා සම්පූර්ණ පාඩුව 6200 කියලා. උත්තර දෙකක් මෙතන දැන් තියෙනවා. හරිද? සමහර අය කියනවා මෙන්න මේ රුපියල් 5000 විතරයි පාඩු කියලා. සමහර අය කියනවා මේ 5000යි 1200යි දෙකම පාඩු වෙලා කියලා. ඒ කියන්නේ 6200ක් පාඩු වෙලා කියලා තවත් සමහර අය කියනවා. මොකද හරියටම උත්තරේ වෙනව ඇත්තේ. මේ මොකෝත් ගණන් හදන්න දෙයක් නැහැ. හිතන්න මෙතන රුපියල් 5000 හොරා කඩේ හොරකම් කරලා එතකොට මුදලාලට 5000ක් නැති වෙලා ඉවරයි දැන්. ඊට පස්සේ හොරා බඩු ටික ගන්න නිකන් නෙමෙයි ළමයි. හොරා බඩු ටික ගන්නේ රුපියල් 5000 කියන සල්ලි తీරක් 1200ක බඩු ටික ගන්න. එතනදී බඩු වලට අදාළ 1200 මුදලාලට හම්බ වෙනවා. හැබැයි මුලින්ම නැති වෙච්ච රුපියල් 5000 මුදලාලි ගන්න. එහෙනම් ළමයි මේ 1200ක් අදාළ වෙන්නේ නැහැ. මුදලාලට පාඩුනේ මෙන්න මේ 5000 විතර. මොකුත් ගාණක් හදන්න දෙයක් නැහැ. මෙන්න මෙතනින් හිතන්න තියෙන්නේ. මං කියලා කියනවනේ ඔයාට සිංහල පුළුවන් නම් මේක හරියට පාවිච්චි කරනවා නම් ගණන් වලට ඒකක් ගන්න එක මහ දෙයක් නෙමෙයි.